සුබ දවසක් යාළුවනේ මේ තියෙන්නේ 2025 මම එක්ස්පර්ට් ඔප්ෂන් එක හරහා ගහගෙන යන ලොකු ගේම් එකක්. ඉතින් මේ ෆ්ලැට්ෆෝම් එක හරහා ට්‍රේඩ් කළා සාමාන්‍යයෙන් දවසකට ඩොලර් 20ක් 30ක් වගේ ලොකු ප්‍රමාණයකට යන්න පුළුවන්. ඉතින් අද මම කතා කරන්න යන්නේ හරි විදිහකට එක්ස්පර්ට් ඔප්ෂන් account එකක් 2025 අවුරුද්දට කොහොමද හදාගන්නේ, ට්‍රේඩ් කරන්නේ කොහොමද, ඩිපොසිට් කරන්නේ කොහොමද, මේකේ ප්‍රොෆිට් එක ශ්‍රී ලංකාවේ බැංකුවකට කොහොමද ගන්න කියලා. ඉතින් මේ වීඩියෝ ඔයාලට ගොඩාක් වැදගත් වේවි. account එකක් හදන තැන ඉඳන් ඩිපොසිට් එකක් කොහොමද දාගන්නේ, මේකේ ID වෙරිෆිකේෂන් එක කොහොමද කරගන්නේ, ප්‍රොෆිට් එක ලංකාවේ බැංකුවට ගන්න කොහොමද, මේ හැම දෙයක්ම මේ වීඩියෝ එකේ අන්තර්ගත වෙලා තියෙනවා. අපි මොබයිල් ෆෝන් එකකින් එක්ස්පර්ට් ඔප්ෂන් එකක් අද හදලා සම්පූර්ණයෙන්ම මම ඉහත කියපු කරුණු හැම දෙයක්ම මම මේ වීඩියෝ කරා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි යනවා ඉක්මනටම වීඩියෝ එකට. හරි මගේ යාළුවනේ ඉස්සල්ලාම එක්ස්පර්ට් ඔප්ෂන් account එකක් අපි ෆෝන් එකකින් හදමු. මේකට අපි Google Chrome browser එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මම වීඩියෝ description එකේ දාලා තියන්නම්. export option පළවෙනි deposit එකට 120ක බෝනස් එකක් ගන්න පුළුවන් වෙනවා. මේ link එක හරහා account එක හදලා මේ bonus code එක පාවිච්චි කරොත් අපි යනවා මෙන්න මේ විදිහට. ඔයා link එක click කරාට පස්සේ මෙන්න විදිහට join export option කියලා ඔයාට හම්බ වෙයි මේ විදිහට. ඊට පස්සේ ඔයා register කියලා දෙන මෙන්න මේ විදිහට ලැබෙයි. මෙතන ඔයා දෙන්න ඔයාගේ පාවිච්චි කරන ඊමේල් එකක් උඩින් පාස්වර්ඩ් එකක් දාගන්න. මේ විදිහට මේ ආකෘතියේ පාස්වර්ඩ් එක හදාගන්න. ඊට පස්සේ පල්ලෙන් තියෙනවා accept all term and condition කියලා පොඩි හරියක් දාන්න තැන. එතනට හරියක් දාලා open account කියලා බලන්න. open account කියලා එපුවට පස්සේ ඊළඟට ඔයා දුන්නු email එකේ inbox එකට ගිහිල්ලා බලන්න. එහෙම නැත්නම් spam folder එකේ බලන්න confirm කරන්න ඇවිල්ලාදී ඔයාට mail එකක්. එතකොට මේ mail එක ඔයා confirm කරගන්න. ඊට පස්සේ ඔයා යන්න ඕනි ඔයාගේ demo balance එක ඔයාට ඉස්සෙල්ලා පෙන්නයි $10000ක් එක. එතකොට මේ $10000 ලැබිලා තියෙන්නේ ඔයාට practice වෙන්න මේ account එකේ. එතකොට උඩින් මේ ඩිමෝ account එකට උඩින් තියෙන real account එක. දැන් මෙතනින් අපි ඩිමෝ account එක සහ real account එක select කරගෙන අපි practice වෙන්නේ මෙන්න මෙතන තියෙන ඩිමෝ account එකේ. එතකොට පල්ලෙහෙන් ඔයාලට basic විදිහට මම හඳුන්වලා දෙන්න මේකේ තියෙන පොඩි දේවල් ටිකක්. මෙන්න මෙතන තියෙනවා පල්ලෙහෙන් ඔයා මේ market එකක් select කරගන්න ඕනේ. ඉස්සෙල්ලාම ඔයා trade කරනවා මේ trading platform එකේ. මෙතන අපි මෙයාලා අපිට ලාභයක් කියවන්නේ අපි මේ market එකේ අපි ඉන්වෙස්ට්මන්ට් කරලා තප්පර ගානක් වලට මාකට් එක අප් එකක්ද ඩවුන් එකක්ද යන්නේ කියලා අපි සිලෙක්ට් කරන අපේ ඉන්වෙස්ට්මන්ට් එක අනුව තමයි අපිට ප්‍රොෆිට් එකක් ලැබෙන්නේ. දැන් එතකොට මේ මාකට් වල ඉස්සලාම උඩින් මේ ස්මාර්ටි කියලා එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මේ ස්මාර්ටි කියලා කියන්නේ මේ දැනට පහුගිය පැයක් ඇතුළත මේ එක්ස්පර්ට් ඔප්ෂන් ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකේ තියෙන මාකට් වල උඩ ඉඳන්ම තියෙන්නේ ස්මාර්ටි කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. Ethereum ෆුට්බෝල් ඉන්ඩෙක්ස්. එතකොට මේ මාකට් වල ප්‍රොෆිට් එක 80%යි Ethereum එකේ. sorry ස්මාර්ට් එකේ 81යි, Ethereum එකේ 80%යි, ෆුට්බෝල් ඉන්ඩෙක්ස් එකේ 78ක් කියලා පෙන්නනවා. එතකොට මේ තියෙන ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන් මාකට්. සාමාන්‍යයෙන් ඉස්සරහම තියෙන මාකට් 1 2 3 තමයි සාමාන්‍ය ලොකු ප්‍රොෆිට් එකක් තියෙන්නේ මේ ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකේ. එතකොට ඔයා මේ මාකට් එකේ තමයි ට්‍රේඩ් කරන්න යන්නේ. එතකොට ඔයා අවබෝධයක් ගන්න මෙන්න මේ මාකට් එක සාමාන්‍යයෙන් අපිට දල අවබෝධයක් ගන්න පුළුවන් මෙන්න මේ ඉන්ඩිකේටර් එක පාවිච්චි කරලා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වම් අත පැත්තේ පල්ලෙහාට වෙන්න පොඩි අයිකන් එකක් තියෙනවා. ඉදි කැලි තුනක මේක ක්ලික් කරාට පස්සේ අපිට මෙන්න මේ උඩින් බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට කව කට්ටක් වගේ තියෙන පොඩි අයිකන් එකක්. ඒක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඉන්ඩිකේටර්ස්. මේ ඉන්ඩිකේටර්ස් වලින් වෙන්නේ අපේ මාකට් එක සම්බන්ධයෙන් පොඩි ඇනලයිස් එකක් අපේ ඔළුවට ගන්න පුළුවන්. මෙතන මේ RSI කියලා ඉන්ඩිකේටර් එක දාගෙන මේක කන්ෆර්ම් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ මාකට් එක අප් එකක්ද ඩවුන් එකක්ද යන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා දැන් මේ මම ට්‍රේඩ් එකක් ප්ලේස් කරා බයි එකක් කියලා. මේ මාකට් එකේ තප්පර 5ට දාලා තමයි මේ විදිහට මම ඔයාලට ට්‍රේඩ් එක එන්ටර් කරේ. එතකොට ඒකේ මට ප්‍රොෆිට් එක ලැබිලා තිනවා 0.81ක් ඩොලර් එකකට. එතකොට මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ මාකට් එක අප් එකක්ද ඩවුන් එකක්ද යන්නේ කියලා අපිට මේ RSI ඉන්ඩිකේටර් එක පාවිච්චි කරාට පස්සේ. ඉතින් ඔයාට මේ වම් අත පැත්තේ පල්ලෙහින් පේනවා මේක ඉන්වෙස්ට්මන්ට් කරන ගාන. මෙතනින් අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඔයා මේකට කීයද ඉන්වෙස්ට්මන්ට් කරන්න කියලා. මේ පැත්තෙන් තියෙනවා ඩීල් ඩියුරේෂන් එක. මේ විදිහට අපිට මේක ඇඩ්ජස්ට් කරලා මේ විදිහට මාකට් එක බයි එකක් යනවා නම් අපි මේ විදිහට අපේ ට්‍රේඩ් එක ප්ලේස් කරලා ওই
විදිහට තප්පර ගානට තියලා අපි බලන් ඉන්නවා මාකට් එකට මොකද වෙන්නේ කියලා. ඉතින් මේ විදිහට තමයි මේක ට්‍රේඩ් එකකට අපි එන්ටර් වෙන්නේ. ඊට අමතරව අපි දැන් සාමාන්‍යයෙන් මේ මාකට් එකේ ඔය විදිහට තමයි තියෙන්නේ. ඊට අමතරව අපිට බලා ගන්න පුළුවන් වෙනවා උඩින් පෙන්නනවාට බලා ගන්න පුළුවන් මේකේ ඉරි කෑලි තුනක අයිකන් එකක් වම් අත පැත්තේ උඩ. මෙතනින් අපිට බලා ගන්න පුළුවන් වෙනවා අපේ මේ account එකට deposit කරනවා නම් අපි මේ demo account එක හොඳට practice වෙලා මේකට real money deposit කරනවා නම් මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් finance කියලා section එකක් තියෙනවා. මෙන්න මේ finance වලට ගියාට පස්සේ deposit කියලා තියෙනවා. මෙන්න මෙතන යාළුවනේ deposit වලදී ඔයාලට ශ්‍රී ලංකාවේ අපිට පාවිච්චි කරන ලේසිම ඩිපොසිට් මෙතඩ් එක තමයි ස්ක්‍රිල් කියලා කියන්නේ. ලංකාව ඕනම කෙනෙකුට ස්ක්‍රිල් account එකක් හදාගෙන verify කරගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක ඔයාලට මම දාලා තියෙනවා පල්ලෙහි description එකේ. එතකොට ස්ක්‍රිල් එකෙන් ඔයා හරියට ඩිපොසිට් එකක් කරොත් මේ platform එකට ඔයාලට profit එක ශ්‍රී ලංකාවේ ඕන බැංකුවකට ගන්න පුළුවන් spot option එක හරහා ගන්න profit එක. එතකොට මෙතන අපි ස්ක්‍රිල් කියලා select කරගන්නවා. ඊට පස්සේ මෙතනින් මම ඔයාලට දාලා තියෙනවා මේකේ තියෙනවා promo code එක 120ක bonus එකක් ගන්න පුළුවන් පළවෙනි පාර ඩිපොසිට් එකට. ඒකට පල්ලෙහා තියෙන link එක පාවිච්චි කරලා මෙතන promo code එක විතර මම දාලා තියෙන promo code එක ඒක ගහලා enter කරලා ඊට පස්සේ ඔයාලට payment එක මේක apply කරලා payment එකට යන්න පුළුවන්. එතකොට මම ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට කියන බලාපොරොත්තු වෙන 120ක bonus එකක් හරියට කොහොමද පළවෙනි ඩිපොසිට් එකට export option එකෙන් ලබා ගන්න කියලා. හරි. අපි ගන්න profit එක ඊට පස්සේ මෙන්න මේ withdrawal section එක හරහා අපිට එළියට ගන්න පුළුවන්. එතකොට මෙතන අපි ඉස්සෙල්ලාම recommend කරේ ස්ක්‍රිල් එකෙන් විතරක් මේකට ඩිපොසිට් කරන්න කියලා. මොකද ස්ක්‍රිල් එක හරහා ඩිපොසිට් එකක් හරියට කරගත්තොත් ප්‍රොෆිට් එක එක්ස්පර්ට් එකෙන් අපිට ස්ක්‍රිල් එක හරහා ශ්‍රී ලංකාවේ බැංකුවකට ගන්න පුළුවන්. මෙතනින් withdrawal section එකේ උඩම ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් withdrawal methods ටික. මෙතන ස්ක්‍රිල් කියලා පෙන්නනවා. පළවෙන් ඔයා ඩිපොසිට් withdraw කරන්න යන amount එක type කරගෙන ඔයාට පුළුවන් $10 ඉඳන් ඕනම withdraw එකක් මෙතනින් දාගන්න. පළවෙන් දාගන්න තියෙන ඔයාගේ ස්ක්‍රිල් එකේ email එක. ඉතින් ඊට පස්සේ new request එපුවාට පස්සේ ඔයාට withdraw එක ලබා ගන්න පුළුවන්. ඔයාගේ ස්ක්‍රිල් එකෙන් ශ්‍රී ලංකාවේ බැංකුවට ඔයාට withdraw කරගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේ platform එකේ ID verification එකක් තියෙනවා. එතකොට ඔයා deposit එකක් කරොත් විතරයි මේකේ තියෙන ID verification එක ඔයාට කරන්න එන්නේ. ඒකින්ද ඔයා මුලින්ම basic විදිහට ඔයා account එකේ trade විතරක් කරගෙන යන්න. ඔයාට ඊට පස්සේ ID verification ඔයාට කරගෙන යන්න පුළුවන් deposit එකක් දාලා. ඉතින් මම කලින් කිව්ව විදිහට ඔයාට මේකට export option එකට පළවෙනි පාර deposit එකක් කරලා 120ක bonus එකක් ගන්න විදිය මම ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට කියන බලාපොරොත්තු වෙනවා. ඉතින් යාළුවනේ වීඩියෝ සීරීස් එකත් එක්ක එකතු වෙලා ඉන්න export option සම්බන්ධයෙන් ලොකු දැනුමක් ඔයාලට ගන්න පුළුවන්. account හදන තැන ඉඳන් ඔයාලට හොඳ trade එකක් ගන්න පුළුවන්. හොඳ ටික්ස් ටිකක් මම ඉස්සරහට භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වීඩියෝ වල ඔයාලට සම්පූර්ණයෙන්ම බලුවොත් සම්පූර්ණයෙන්ම මේ platform එකේ වැඩ කරලා ලොකු earn එකක් කරලා ලංකාවේ බැංකුවකට withdraw කරලා ඔයාලට ලොකු game එකක් ගහගෙන යන්න පුළුවන්. හරි යාළුවනේ වීඩියෝ එක හොඳ නම් like එකක් comment එකක් දාගෙන යන්න. ඒ වගේම අපේ channel එකේ ඔයාට වීඩියෝ notification ලබා ගන්න නම් channel අපි subscribe කරලා bell icon එක all කියලා press කරලා තියාගන්න. ඊට පස්සේ අපෙන් ලැබෙන notification හරහා ඔයාට වීඩියෝ බලලා මේ trading platform එකේ trade කරලා ලොකු profit එකකට යන්න පුළුවන් මේ platform එකේ. හරි මගේ යාළුවෝ වෙන ගිහලා නම් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.